බොහෝ කාලයකට පෙර එක්තරා ගමක මීපැණි වෙළදාම් කරන සහෝදරයින් තිදෙනෙක් හිටියා. ඔවුන් අතුරෙන් දෙදෙනෙක් මීපැණි බෙහෙවෙන් ඇති ප්‍රදේශයන්හි ඇවිදිමින් මීපැණි සොයාගෙන රැගෙන එනවා. එක් අයෙක් වෙළඳාම කරගෙන යනවා. මේ අතර එක්තරා පසේබුදුවරයන් වහන්සේ නමකට රෝගයකින් පීඩිත වූවා. වෙනත් පසේබුදුවරයන් වහන්සේ නමක් උන්වහන්සේ උදෙසා මීපැණි සොයමින් ගමක පිඩුසිගා වැඩම කළා. එකල එක්තරා කුලගයක බැලමෙහෙවර කරන ස්ත්‍රියක් පැන්ගෙන ඒම සඳහා කලයක් රැගෙන යන අවස්ථාවේ මේ පසේබුදුවන් වහන්සේ දැක අවුත් පසංග පිහිටුවා වැඳ ස්වාමීනි කුමක් සඳහා වැඩිසේක්ද යයි අය විමසා සිටියා. එවිට පසේබුදු හිමයන් මීපැණි ටිකක් උවමනා බව පිළිතුරු දුන්නා. ස්වාමීනි අර පෙනෙන්නේ මීපැණි විකුණන තැනයි යනුවෙන් එම ස්ත්‍රිය අතදිගු කොට පෙන්නූ විට පසේබුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. උන්වහන්සේට මීපැණි නොලැබුණොත් තමන් ණය වී හෝ මීපැණි ලබා දෙමි සිතා එම ස්ත්‍රිය එහිම රැඳී සිටියා. මීපැණි වෙළඳසැල ඉදිරිපිටට පසේබුදුන් වහන්සේ පැමිණි පසු වෙළෙන්දා පසංග පිහිටුවා වැඳ උන්වහන්සේ පැමිණි කාරණාව විමසා මීපැණි කලයක් පාත්‍රයට වත් කළා. පාත්‍රය පිරී ඉතිරි මීපැණි පිටටද ගලා ගියා. එය දෙක වෙළෙන්දා මහත්සේ සතුටුව මීපැණි දුන් පිනෙන් දසදහසක් යොදුන් දඹදිව එක්සේ සත්කොට දඹදිවට අගරජ වේවා. මාගේ බලචක්‍රය අහසේද භූමියේද යොදුනක් දුර පැතිරේවායි ප්‍රාර්ථනා කළා. පසේබුදුන් වහන්සේද වෙළෙන්දාගේ පැතීම ඒ ආකාරයෙන්ම සිද්ධ වන බව දැන ආශිර්වාද කොට ආපසු පිටත් වුණා. උන්වහන්සේ ආපසු පැමිණෙන තෙක් මඟ පෙන් වූ ස්ත්‍රිය බලා සිටියා. මීපැණි ලැබී ඇති බව දැනගත් ස්ත්‍රිය වෙළෙන්දා කුමන ප්‍රාර්ථනාවක් කළේදයි ඇසුවා. ඔහු දඹදිව අගරජකම පැතූ බව ප්‍රකාශ කළා. එසේනම් ස්වාමින් වහන්ස මා මුඹ වහන්සේ හට මීපැණි වෙළඳසැල දැක්වූ පින් වලයෙන් ඔහු දඹදිව අගරජු වන දිනක මම අගරැජිනිය වෙම්වා යනුවෙන් ඇයද ප්‍රාර්ථනා කළා. ද ආශිම්සනය කළ පසේබුදුරජාණෝ නැවත ගන්ධමාදන පර්වතයටම වැඩම කළා. ඉන්පසු එක් දිනක වෙළඳ සහෝදරයන් තිදෙනා එකතුව වෙළඳාමේ අයවැය පරීක්ෂා කර බැලුවා. එවිට එක් මීපැණි කලයක අඩුවක් දැන ඒ පිළිබඳ බාල සහෝදරයාගෙන් විමසා සිටියා. තමා පසේබුදුන් වහන්සේ නමකට මීපැණි කලය පූජා කළ බවත්, පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වන ලෙසත්, නැතුහොත් මීපැණි කලය හෝ එහි මිල හෝ දෙන්නම් යනුවෙන් ඔහු පවසා සිටියා. වැඩිමල් සහෝදරයන් දෙදෙනා එම මුදල් තිබිනි නම් අප තිදෙනාටම ප්‍රයෝජනවත් වන්නේ යයි පැවසුවා. අප්‍රමාණ ගුණ ඇති සංවර වූ ඉන්ද්‍රියන් නැති කහවස්ත්‍ර දරන පසේබුදුන් වහන්සේ නමකට මීපැණි පූජා කළ බව බාල සහෝදරයා කියා සිටියා. මේ කාලයේ සැඩොල් කුලය අයත් කහවස්ත්‍ර හැඳ ඇවිදිනවා. ඔබ දන් දුන්නේද එවැනි සැඩොලෙකුට වෙන්න ඇති යනුවෙන් වැඩිමල් සහෝදරයා පැවසුවා. තොපගේ පසේබුදුන් මුහුදින් එතර දැමිය යුතුය යනුවෙන් දෙවනි සහෝදරයා කියා සිටියා. මහානුභාව සම්පන්න ඒ පසේබුදුන් වහන්සේට එසේ නොකියන ලෙසත් සිල්වත් ගුණවත් අයට අපහාස කළ අය අපාගත විය හැකි බව බාල සහෝදරයා කියා සිටියා.
බාල සොයුරාගේ පැහැදිලි කිරීමෙන් පසු සහෝදරයන් දෙදෙනා සිත පහදවාගෙන මීපැණි පූජා කළ පින ඔවුන් දෙදෙනාද සාදුකාරදී සතුටින් ඒ පින් අනුමෝදන් වුණා. මෙසේ පින් සිදු කරගත් මේ අය පින්දහම් කරමින් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරිසරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කලකට පසු දඹදිව උපත ලැබුවා. මීපැණි දන් දී කරන ලද ප්‍රාර්ථනාව අනුව බාල සහෝදරයා දඹදිව බින්දුසාර රජුගේ පුත්‍රයා වශයෙන් අශෝක නමින් උපත ලබා මුළු දඹදිවටම අධිරාජයා බවට පත් වූවා. මීපැණි වෙළඳසැලට අතදිගු කොට පෙන්වූ ස්ත්‍රිය අසන්ධි මිත්‍රා නමින් ඒ ධර්මාශෝක රජතුමාගේ අගබිසව බවට පත් වූවා. පසේ බුදුන් මුහුදින් එතර දමන ලෙස පැවසූ සහෝදරයා ඒ නිසාම දඹදිව උපත නොලබා ලංකා දීපයේ දේවානම් පියතිස්ස නමින් උපත ලැබුවා. පසේ බුදුන් චණ්ඩාලයෙකු ලෙස පැවසූ වඩිමල් සහෝදරයා සැඩොල් ගමක නුගගසක් යට ඉපදී නිග්‍රෝධ නමින් පැවිදි වී රහත් බව ලැබුවා. මාලිගාව ඉදිරියෙන් ගමන්ගත් සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාලිගාවට වැඩමවා දහම් ඇසීමෙන් බුදුදහම කෙරෙහි පැහැදුණු ධර්මාශෝක රජතුමා එතැන් සිට බුදුසසුනට අපරිමිත සේවයක් සිදු කළා. අසන්ධි මිත්‍රා දේවිය බුදුහිමියන්ගේ මිහිරි බ්‍රහ්මස්වර නාදය ගැන තොරතුරු දැනගෙන බුදුදහම ගැන පැහැදී ධර්මාවබෝධය ලබා සෝවාන් ඵලයට පත් වූවා. 84,000ක් වෙහෙර විහාර සිදු කළ රාජ්‍ය නවයකට බුදුදහම ප්‍රචලිත කර ගෞතම බුද්ධ ශාසනයට අපරිමිත සේවාවක් සිදු කළ ධර්මාශෝක අධිරාජයා පසු කලෙක සද්ධා තිස්ස රජුගේ කාලයේ ලංකා දීපයේ උපත ලබා පැවිදි වී කුජ්ජ තිස්ස නමින් ප්‍රසිද්ධව මහ පෙළහර පාමින් අනුරාධපුර මහා මේඝ වනෝද්‍යානයේහිදී පිරිනිවන් පෑවා. එම කාලයේදීම දේවානම් පියතිස්ස රජුද නැවත ලක්දිවම ඉපදී මහා ව්‍යග්ග තිරුන් නමින් ප්‍රසිද්ධව පැවිදි වී උතුම් රහත් භාවයට පත් වී පිරිනිවන් පෑ බව වංශ කතාවල සඳහන් වෙනවා.